වෙඩින් එකට ඕන සියලුම සේවාවන් එක්ක 14,29,000 ෆුල් වෙඩින් එක ගන්න පුළුවන්. දැන් 26 වෙඩින් එක ගන්න අයට තව පැකේජ් එකක් තියෙනවා. ඒ තමයි මේ ඔයගොල්ලෝ කොට දෙනෙක් දාන්න. පැරඩයිස් ඉන් බොල්ගොඩ හොටෙල් එකේ අපේ පැකේජ් එකක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකත් ගන්න. ඒකදී එතන හොටෙල් ඉන්ක්ලූඩඩ් පැකේජ් එකක් විදිහට තමයි යන්නේ. right? හොටෙල් ඉන්ක්ලූඩඩ් පැකේජ් එකක් කිව්වහම හොටෙල් මෙනු එකකුත් එකතු කරලා ෆුල් වෙඩින් බජට් එකක් තමයි අපි හදලා තියෙන්නේ. පැරඩයිස් ඉන් ඉන්ඩෝ එකක් තමයි අපි හදලා තියෙන්නේ. ඉන්ඩෝ වෙඩින් එකක් ගන්න. ඉන්ඩෝ එකේට අපි මෙනු 2 එක ඒගොල්ලන්ගේ 150 දෙනෙකුට ඉන්ක්ලූඩ් කරලා වෙඩින් එකට ඕන සියලුම සේවාවන් එක්ක 14,29,000 ෆුල් වෙඩින් එක ගන්න පුළුවන්. ඉතින් මේකෙත් අර තියෙන ඔක්කොම ටික එකතු වෙනවා. ඒ කියන්නේ අපේ ටියුලිප් වෙඩින් පැකේජ් එකේ තියෙන ඔක්කොම ටික එකතු වෙලා තියෙනවා. ඔයාගේ හොටෙල් මෙනු එකත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම bridal dressing, photography packages, groom ගේ dress එක, අෂ්ටක packages, ඊට පස්සේ ශාස්ත්‍රීය මේස කිරිකල නැත්නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් cake structure, champagne fountain. ඊට පස්සේ wedding cakes 150 දෙනෙකුට, invitations 150 දෙනෙකුට, ඊළඟට DJ පැකේජ් එකක්, හොඳ DJ පැකේජ් එකක් නේද? ඒ හැම දෙයක්මත් එක්ක එකී මේකී නොකී සියලු දේ එක්ක ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා ඒ පැකේජ් එක. ඉතින් 14,29,000කට ඔයගොල්ලන්ට ෆුල් කම්ප්ලීට් ඔයාලගේ වෙඩින් එක කරන්න පුළුවන්. බ්‍රයිඩල් ඩ්‍රෙසින් ඔක්කොම තියෙනවානේ. අතරම මේකෙදී ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා කිව්වට ඔක්කොමත් නැහැ. මොකද අපිට ෆික්ස් ප්‍රයිස් එකකින් දෙන්න බැරි සර්විසස් උත් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගන්න අපි මේ පැකේජ් එක ඇතුලේ බ්‍රයිඩල් සාරි එක දාලා නැහැ. ඒක කියන්න ඕනේ නැහැ. ඇයි ඒක දාලා නැත්තේ? ඒක දාලා නැත්තේ ඔයගොල්ලෝගේ සාරීස් වල ගණන් වෙනස්. ඉතින් ඔයාලා සිලෙක්ට් කරන සාරි එකත් එක්ක දැන් මට කියන්න බෑ නෝ මේ සාරිය අඳින්න කියලා. ඉතින් එතකොට ඔයගොල්ලෝ අඳින සාරි එක එක්ක ඔයගොල්ලෝ ඒක රෙන්ට් එකටද ගන්නෙ, ෆස්ට් ෆිට් ඔන්ද ගන්නෙ, සේල් ප්‍රයිස් එකකටද ගන්නෙ, ඊට පස්සේ ඔයාලා ෆ්‍රොක් එකක්ද අඳින්නේ. ඒ අනුව වෙනස් වෙනවානේ. ඒ හින්දා ඩ්‍රෙසින් එක වෙනස් වෙන්නේ නැති හින්දා ඩ්‍රෙසින් එක අපි දාලා තියෙනවා. ඒ කියන්නේ මේකප් එක, හෙයාර් ඩ්‍රෙසින් එක, ජුවලරීස් නේද, ෆ්‍රෙෂ් ෆ්ලවර් බොකේ එක, මදර් ඩ්‍රෙසින් එක, ඒ දේවල් අපි දාලා තියෙන්නේ. ඩ්‍රෙස් එක ඉතින් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක තමයි වෙනම තියෙන්නේ. ලික බයිට්ස් ඒ ටික තමයි ඔයගොල්ලන්ට වෙනම යනවා නම් යන්න තියෙන එක. දැන් ඇඩිෂනල් කොස්ට් එකක් විදිහට යන්න තියෙන්නේ. ඉතුරු අනිත් ඔක්කොම දේවල් අපේ පැත්තේ කරනවා. ඉතින් ඒ වගේම තමයි වෙඩින් ප්ලෑනින් ඇන්ඩ් ඩේ කෝඩිනේෂන් සියලුම දේවල් පේමන්ට් හැන්ඩල් කරන දේවල් ඉඳලා සියලුම දේවල් අපි කරනවා.